හරි පුතේ තව ප්‍රශ්නයක් තමයි මෙන්න මේක අනිවාර්යෙන් එනවා. හරි මොකක්ද වෙන් රූප. හරි වෙන් රූප සටහන අනිවාර්යෙන් කුලක පාඩමේ ප්‍රශ්නයක් එනවනේ පුතේනේ. හරි මේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. හරි බලන්න. මොකද ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රීඩා සමාජයක සිටින සමාජිකයන් 60කගෙන් 41ක් කාන්තාවන් වෙති. හරි පුතේ 41ක් කාන්තාවන් වෙති. ඊට පස්සේ ඔවුන්ගෙන් 17ක් මල්ල ක්‍රීඩාවේ යෙදෙන අතර 17ක් මල්ල ක්‍රීඩාවේ යෙදෙනවා. හරි මේ තියෙන මල්ල ක්‍රීඩා. හරි උඹලා දැන් මේ වගේ ගානක් දැක්කම මෙන්න මේ රූපේ එහෙමයි. පේපරේම මේව ලකුණු කරගන්න යන්න එපා බං. තේරෙනවද? උන් තරම් කොළ හම්බෙනවනේ. රූපේ ලොකුවට අඳගනින් කොළේක. හරි. රූපේ ලොකුවට කොළේක අඳගෙන වැඩේ කරපන්. හරි. ඔක්කොම අය 60යි ඉන්නේ. 41ක් කාන්තාවන්. කාන්තාවගෙනුත් 17ක් මල්ල ක්‍රීඩා කරනවා. හරි. ඉතුරුන් ටික කරන්නේ නැහැ නේ බං. 41කින් 17 කරනවා 24ක් මුකුත් කරන්නේ නැහැ ක්‍රීඩා. හරි. ඊට පස්සේ ගත්තම මේ මල්ල ක්‍රීඩා නොකරන පිරිමින් ගන්න කීයද බං? ඉතින් බං පිරිමින් මේ වගේ කොට ආයත් වෙන්නේ නැහැ මේකට ආයත් වෙන්නේ නැහැ. පිටේ ඉන්නේ නම් කවුද? හරි පිටේ ඉන්නේ කවුද? මල්ල ක්‍රීඩා නොකරන පිරිමි. මල්ල ක්‍රීඩා නොකරන පිරිමි. හරි උඹලා වෙනම රූපයක් අඳගනින්. හරි මම මේ මෙතන ආයත එකක් අඳින්න ඕනේ කියන්ද මේක කරන්නේ. හරි ඊට පස්සේ මල්ල ක්‍රීඩා නොකරන පිරිමින් 14යි. බලපන් ඔක්කොම මේ ඇතුලේ 60ක් ඉන්නවද කියලා. 24යි 17යි 41යි 41යි 14යි 55යි. තව කීයක් අඩුයිද බං? 5ක්. හරි මල්ල ක්‍රීඩා කරන පිරිමින් ගාන කීයද? හරි මල්ල ක්‍රීඩා කරන පිරිමින් ටික තමයි මෙතන ඉන්නේ. මල්ල ක්‍රීඩා කරන පිරිමින් ගාන 5යි බං 5යි. හරි ඊට පස්සේ කියනවා වෙන් රූපය පිටපත් කරගෙන ඉහත තොරතුරු ඇතුළත් කරා. මේ එක තමයි කරේ. හරි ඒක උඹල වෙනම ඇඳගෙන කරපන්. හරි විභාගෙ වෙනම ඇඳගෙන කරපන්. ඊළඟට මල්ල ක්‍රීඩා නොකරන කාන්තාවන් අයත් ප්‍රදේශ අඳුරු කරා. මල්ල ක්‍රීඩා නොකරන කාන්තාවන් ඇතුළත් ප්‍රදේශ අඳුරු කරන්න කිව්වනේ මේ ටික බං. ඇයි මුන් ටික කරන්නේ නැහැ මේ කාන්තාව ටික මුකුත් කරන්නේ නැහැ. ඉන්නවා නිකන් අර නිකන් මුකුත් කරන්නේ නැතුව පාළුවේ නිකන් ඉන්නවා. තේරුණා? හරි සාමාන්‍ය අර කම්මැලිකමෙන් මුකුත් ක්‍රීඩා කරන්න ඉන්නේ නැතුව නිකන් ඉන්නවා කකා පිටි. හරි ඒ වගේ සීන් එක සෙට් එකක්. හරි ඊට පස්සේ කියනවා මෙම ක්‍රීඩා සමාජයේ කණ්ඩායම් ක්‍රීඩා කරන කිසිවෙකු මල්ල ක්‍රීඩා නොකරයි. හරි මල්ල ක්‍රීඩා නොකරයි. කණ්ඩායම ක්‍රීඩා කරන 19 දෙනාගෙන් 9 දෙනෙක් කාන්තාවන් වේ. මෙම තොරතුරු ඇතුළත් කරමින් ඉහත වෙන් රූපේ නැවත ඇඳ. හරි තව වෙන් රූපයක් අඳින්න කියලා. ඉහත වෙන් රූපයම කියන්නේ මේ වගේක් වෙන්න ඕන. ඒ වගේම එකක් වෙන්න ඕන. එහෙම ගත්තම මම මේ පැත්තට පුතේ ගන්නම් කාන්තාවන් විහාර ගන්නම් පුතේ කවුද? කණ්ඩායම් ක්‍රීඩා කරන අය. හොඳේ හරි කාන්තාවන් කී දෙනෙක් කරනවා කියනවද? කණ්ඩායම් ක්‍රීඩා කරන්නේ ඔක්කොම 19 දෙනයි බං. 19 දෙනායින්ගෙන් 9 දෙනෙක් කාන්තාවන් තමයි ක්‍රීඩා කරන්නේ. හරි ඊට පස්සේ ගත්තම ඉතුරු 10න් බං 19ක් කරනවනේ කණ්ඩායම් ක්‍රීඩා. 9ක් කාන්තාවන් කරනවා නම් පිරිමින් ඉතුරු 10 වෙන්න ඕනේ. හරි ඊට පස්සේ ගත්තම මෙතන කාන්තාවන් ඉස්සෙල්ලා මල්ල ක්‍රීඩා කරන සෙට් එක ගන්න බෑ මේ වැඩේට. මල්ල ක්‍රීඩා කරන සෙට් එක මේ වැඩේට ගන්න බෑ. ඇයි මල්ල ක්‍රීඩා කරමු කිය කියේ 5යි 17යි 22ක් හිටියා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ 24යි මේ 14යි විතරයි. හරි මේ 24 ඉඳන් 9ක් ගිහලා කාන්තාවන් මෙතන. තා ඉතුරු කීයද කාන්තාව? තා කාන්තාවන් ඉතුරු 15. හරි ඊට පස්සේ පිරිමි හිටිය 14ක්. මුකුත් කරන්නේ 14ක් හිටියා. ඒකෙන් 10ක් කණ්ඩායම් ක්‍රීඩා කරනවනේ. ඉතුරු වෙන්නේ කීයද? 4යි. කණ්ඩායම් ක්‍රීඩා නොකරන පිරිමින් මේ ඉන්නේ. එළියේ ඉන්නේ කණ්ඩායම් ක්‍රීඩා නොකරන හොද බං පිරිමි. හරි කණ්ඩායම් ක්‍රීඩා නොකරන පිරිමි. හරි ඊට පස්සේ ඉහත කිසිදු ක්‍රීඩාවකට සහභාගී නොවන සමාජිකයන් ගණන කීයද බං? මෙතන කාන්තාවන් 15යි පිරිමි 4යි. කීයද ඔක්කොම ඉන්නේ? ඉහත කිසිදු ක්‍රීඩාවකට සහභාගී වෙන්නේ නැහැ. කීයද නැද්ද? 19 දෙනයි. හරි බලපන් ලේසි. හරි කිසි ගේමක් තිබ්බේ නැහැ මේ ගාන බලපන්. සමහර කට්ටිය සිංගල් ටික දැක්කම මේ ගාන කියවන්නේ නැහැ. අම්බෝ මේක අමාරුයි කියලා සීන් එක හිතන් ඉන්නවා. කිසි අමාරුවක් නැති ගාන බලපන් ලේසියම ලකුණු 10ක් ගන්න පුළුවන් ගාන. හරි මේක කොට දා ගන්න පුළුවන් ලේසියම ගාන. හරි මේක හැබැයි මුලින් ඉඳලා ලස්සන කියවගෙන ඵලෙන් පටලව ගත්තොත් මේ ගාන හදන්න බෑ. හරි මේක නිසා මේක ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ලකුණු 10ක් ගන්න පුළුවන් ලේසි ගාන. හරි දැන් මෙහෙම එකක් හිතපන්. උඹට දැන් අද වෙද්දි විෂයන් සාමාන්‍යයෙන් 4ක් ඉවරයි. ඉංග්‍රීසිත් එක 4ක් ඉවරයි. 4ක් ඉවරයි. තව විෂයන් වල 5ක් තියෙනවා. 5ක් තියෙනවා. මේ ගේම මෙතන අතාරින්න එපා. හරි. තව විෂයන් 5ක් තියෙනවා. කොහොම හරි ගේම ගහපන්. ඉවර වෙනකන් ගේම ගහපන්. මොකද උඹට අවුරුදු ගානක් මහන්සිලා සල්ලි හම්බ කරපු අම්මයි තාත්තයි ඉන්නවනේ. අම්මයි තාත්තයි මහන්සිලා සල්ලි හම්බ කරලා මේ ගේම ගහලා දුන්නේ. හරි. උඹට ඉගෙන ගන්න සල්ලි දීලා හරි අම්මයි තාත්තයි මේක කරේ. ඒක නිසා මේ මිනිස්සුන්ගේ හිත රිද්දන්න නැතුව හොඳ රිසල්ට් එකක් දාමු. හරි. මේ ටිකේ හොඳට වැඩ කරලා මේ ටිකේ ඔළුව අවුල් කරගන්න නැතුව ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියලා අනවශ්‍ය දේවල් තියෙනවා නේ පොඩ්ඩක් මේ දවස් ටිකට පැත්තක් කරලා මේ දවස් ටිකේ ගේම ගහමු. හරි. උඹලට අනිවාර්යෙන් පුළුවන් මේ ගේම අනිවාර්යෙන් ගහමු. උඹලට දිනලම ඉවර කරන්න පුළුවන් මේක. හරි. ඒ නිසා මේ ගේම උඹලා අනිවාර්යෙන් ගහන්න ඕන. හරි. ඒක නිසා බලපන් මේක ලකුණු 10ක් ගන්න පුළුවන්. හරි. බලපන්. කෙලින්ම ලකුණු 10.